ඇදහැලෙන අධික වැසි හමුවේ වාඩිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය වන ප්‍රධාන ජලාශය 73න් ජලාශය 42ක් මාර්තු 12 වනදා උදෑසන 7 වන විට වාහන දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 6ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 5ක්, පොළොන්නර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 3ක වශයෙන් මුළු ජලාශ 42ක් වාහන දමමින් පවතින බවයි. මෙම වාහන දමන ජලාශ අතරින් මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, රාජාංගනී, ලුණුගම් වෙහෙර ජලාශ මෙන්ම සේනානායක සමුද්‍රය සහ පරාක්‍රම සමුද්‍රයද ඇතුළත් බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එසේම දැනට පවතින ජලාශ ප්‍රමාණය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 93ක් පමණ මේ වෙනුවට ගබඩා කර ගැනීමට හැකියාව ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂක HMPSB හේරත් මහතා ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න දැන්ම අපගේ channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.